මෙන්න මේ විදිහට මියුසික් එකේ බීට්ස් එකට ෆොටෝ සෙට් කරලා වයිරල් යන වීඩියෝ එක හදා ගන්න ආසද? සාදරයෙන් පිළිගන්නවා DL තාරුකී එච්චන් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට කොහොමද මියුසික් එකේ බීට්ස් එකට ෆොටෝස් එකක් ඇඩ් කරලා වයිරල් යන වීඩියෝ එකක් හදා ගන්න කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ, අපි මුලින්ම කරන්න ඕනේ අපේ මෙන්න මේ ෆොටෝස් ටිකයි මියුසික් එකයි අපේ ඉම්පෝර්ට් පැනල් එකට ඇඩ් කරගන්න එක. ඊට පස්සේ ඉතින් අපි කරන්න ඕනේ අපේ මියුසික් එක මුලින්ම අපේ ටයිම්ලයින් එකට ඇඩ් කරගන්න එක. ඊට පස්සේ ඉතින් අපි සුපුරුදු පරිදි අපේ මෙන්න මේ එඩිට් එක කරගන්න ලේසි වෙන්න මෙන්න මේ ටික විශාල කරගන්න ඕනේ. දැන් අපි මේ අපේ මියුසික් එකේ තියෙන බීට්ස් ටික මාක් කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට මෙන්න මේ ටයිම්ලයින් එකේ තියෙන බීට් කියන තැනට ගිහිල්ලා මෙන්න මේ බීට් කවුන්ට් කියන එක දුන්නාම අපේ මියුසික් එකේ බීට්ස් එක ඔටෝම මාක් වෙනවා. ඊළඟට ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අපේ බීට්ස් එකකට මෙන්න මේ ෆොටෝ එක ගානේ ඇඩ් කරගෙන යන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි බීට්ස් එකකට ෆොටෝ එක ගානේ ඇඩ් කරගන්නේ. මෙන්න මේ විදිහට අපි ෆොටෝස් ටික අපේ මියුසික් එකේ ඇඩ් කරගත්ත පස්සේ අපේ මියුසික් එකේ වැඩි කොටස කපා ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම අපේ මියුසික් එකට ෆේඩ් අවුට් එකක් දාගන්නත් ඕනේ. දැන් තියෙන්නේ අපිට මෙන්න අපේ ෆොටෝස් ටිකට ඇනිමේෂන් ඇඩ් කරගන්න. ඉතින් මෙන්න මේ ඇනිමේෂන් කියන තැනට ගිහිල්ලා ඔයාලා මෙන්න මේ කොම්බෝ කියන එකට යන්න. මොකද මෙන්න මේ කොම්බෝ කියන එක තමයි මෙන්න මේ අපිට අවශ්‍ය කරන ඇනිමේෂන් ටික තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් ඇනිමේෂන් වල ගොඩක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් ඇනිමේෂන් වල කැමති එකක් මෙන්න මේ එකින් එකට සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙන්න මේ ඇනිමේෂන් දෙක මගේ ෆොටෝ එකෙන් මාරුවෙන් මාරුවට සිලෙක්ට් කරගන්නවා. අපේ මෙන්න මේ ඇනිමේෂන් ටික එකතු කරගෙන ඉවර වුණාට පස්සේ අපි ඉතින් අපේ මෙන්න මේ ෆොටෝස් වලට ඉෆෙක්ට් තුනක් තියෙනවා. අන්නේ ඉෆෙක්ට් තුන ඇඩ් කරගන්න ඕනේ. අපි බලමු මෙන්න මේ අපේ ඉෆෙක්ට් වර්ග තුන මොනවද කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ උඩින් පේන තියෙන ඉෆෙක්ට් කියන එකට යන්න. ඊළඟ සර්ච් කරගන්න horizontal open කියන එක. මෙන්න මේ විදිහට අපි horizontal open කියලා අපේ මෙන්න මේ ඉෆෙක්ට් එක සර්ච් කරගත්තාට පස්සේ අපිට එනවා මෙන්න මේ විදිහට horizontal open and close කියන ඉෆෙක්ට් දෙකම. ඉතින් අපි වීඩියෝස් එකේ අපේ මුලට horizontal open කියන එකත් horizontal close කියන එක වීඩියෝස් එකේ අකරක් දාගන්නවා. ඉතින් අපේ ඊළඟ ඉෆෙක්ට් එක තමයි මෙන්න මේ black flash 2 කියන එක. ඉතින් ඔයාලා මෙන්න මේ සර්ච් කරන එක තැනට ගිහලා මෙන්න මේ black flash 2 කියලා සර්ච් කරගන්න. මෙන්න මේ විදිහට අපි black flash 2 කියලා සර්ච් කරගත්තා පස්සේ මෙන්න මේ අපේ black flash 2 කියන ඉෆෙක්ට් එක අපේ වීඩියෝස් එකට ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මේ black flash 2 කියන ඉෆෙක්ට් එක අපි මතක ඇතුව අපේ සම්පූර්ණ වීඩියෝ එකටම ඇඩ් කරගන්න ඕනේ. දැන් තියෙන්නේ ඉතින් අපිට අපේ මෙන්න හදාගත්තු වීඩියෝ එක ප්ලේ කරලා කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපේ බීට් වලට හදාගත්තු වීඩියෝ එක ප්ලේ වෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් අපිට අපේ මෙන්න මේ හදාගත්තු වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ එක්ස්පෝර්ට් කියන තැනට ගිහලා එක්ස්පෝර්ට් බටන් එක දීලා ඔයගොල්ලෝගේ හදාගත්තු වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් යාළුවනේ ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ මෙන්න මේ වගේ තවත් වීඩියෝස් එකකින් හමු වෙමු.